නමුත් වර්තමානයේ අපට දැනගන්න ලැබී තිබෙනවා ක්‍රීඩා අමාත්‍යාංශයේ විසින් මේ ස්ථානයේ කිසියම් ආකාරයක මේ ගොඩනැගිලි සංකීර්ණයක් ඉදි කරන්න හදනවා කියලා. ඒකට දැඩි විරෝධය ප්‍රකාශ කරනවා. අපේ රටේ තෙත් කලාපයට ආවේනික සත්ව සමූහයක් සිටින ඒ වගේම ජල මූලාශ්‍ර තිබෙන ස්ථානයක් හැටියට මේක ආරක්ෂා කර ගන්න ඕනේ. අපිට ලිඛිතවම මේ අපේ පරිසර සංවිධානවලට අවසරය ලබා දෙන්න වචනෙන් ප්‍රකාශ කළාට මොකද අපි දන්නවා මේ රජයන් වචනෙන් කියන එකක් කිසි දෙයක්වත් සත්‍ය නොවේ. හැම එකක්ම බොරු වැඩි හරියක් ලිඛිතව මේ ස්ථානය ගැසට් කරලා මේන්තුට අයිති පරිසර කලාපයක් හැටියට ස්ථාපිත කරන්න කියලා ඉතාම කරුණාවෙන් ප්‍රදේශවාසී මහා සංඝරත්නය මේ අවට විහාරස්ථානවල මහා සංඝරත්නයත් ජනතාවත් ඉතාම කරුණාවෙන් රජයෙන් ඉල්ලා සිටින අදාළ බරදාදී. ඒ ප්‍රදේශයේ හිටිය යම් දැනුමක් තියෙන පුද්ගලයෝ එකතු වෙලා ඒගොල්ලන් මේ කැලේ වටිනවා කියලා දැනගෙන ඒ වටිනාකම මොකක්ද කියලා අවුරුදු 1කමාරක් විතර හොයලා ඒ සෙවිල්ලේ ප්‍රතිඵලයක් විදියට ඒගොල්ලන් දැකලා තියෙනවා මේ විශේෂයෙන්ම මේ රත්තු නහපුලුවා ලෝලන්ඩ් රෙඩ් ලොරිස්. එයා මේ ලංකාවේ විතරක් හම්බ වෙන ආවේනික සත්ව විශේෂයක් ගෝලීය වශයෙන් ඉතා වැඩි ආර්ථික සහ විශේෂයෙන් සංචාරක කර්මාන්තයට ගෝලීයව දැඩි බලපෑමක් ඇති කරන විශේෂයක්. ඒ ලොරිස්ලා ගෙනුත් ස්ලෙන්ඩර් ලොරිස්ලා කියන අය ඉන්නේ දකුණු ආසියාවේ විතරයි. ඒ අය ගෙනුත් මේ රත්තු නහපුලුවා රෙඩ් ස්ලෙන්ඩර් ලොරිස් ඉන්නේ ලංකාවේ පමණයි. ඒකෙනුත් තෙත් කලාපයේ පමණයි. ඒගොල්ලන් හොයාගත්තේ උණහපුලුව විතරක් නෙමෙයි. ඒගොල්ලන්ට හම්බුණා ඔය ෆිෂින් කැට් කියන තවත් ඒ වගේම තර්ජනයට ලක් වෙච්ච අඳුන් දිවියන් මේ කැලේදී. ඒ වගේම තර්ජනයට ලක් වෙච්ච දියබල්ලන්. ඊට පස්සේ ශාක විශේෂ 100කට අධික ප්‍රමාණයක් ආවේනික ශාක. ඒකෙන් 13%ක් පමණ තියෙනවා. සත්ව විශේෂ 250ක් පමණ. එතනිනුත් ආවේනිකතාවයේ 30ක් පමණ තියෙනවා. කොළඹ නගරයේ පෙනහළු විනාශ කරන්නේ නැතුව ඉදිරියට වැඩ කරනවා කියලා ඇමතිවරයාත් පොරොන්දු වෙලා තියෙනවා. ඉතින් ඒවා ක්‍රියාත්මක වෙයි කියලා බලාගෙන ඉන්නවා. අමාත්‍යතුමාත් එක්ක අපේ සාකච්ඡාවක් තිබුණා. ඒ සාකච්ඡාවේදී ඇත්තටම ඇමතිතුමා අපි විද්‍යාත්මක හේතු විද්‍යාත්මක පදනම් සහ රිසර්ච් වලින් අපි ඔප්පු කරලා පෙන්නවා මේ කැලේ මොනවද තියෙන වටිනාකම් කියලා. මම හිතන්නේ කලින් ප්‍රකාශ කරා ඒවා. අපේ මේ ප්‍රයත්නය ඇත්තටම මේ වාචිකව ප්‍රකාශ කරපු මේ ප්‍රකාශය නීත්‍යානුකූල ලියවිල්ලක් බවට රටට එළිදරව් කිරීමට බල කිරීම, ලියවිල්ලක් හෝ ගැසට් එකක් මගින් මේක සංරක්ෂිත කැලයක් බවට ප්‍රකාශයට පත් කිරීම, කොළඹ නගරයේ තිබෙන ආසන්නතම වැසි වනාන්තරය මේක මේන් ඕන තරම් ඩොලර් උත්පාදනය කරන්න පුළුවන් මේ රජයට. ඇත්තටම ක්‍රීඩාවට වැඩිය ක්‍රීඩාව නංගනවට අපි විරුද්ධ නැහැ. අපි කියන්නේ මේක සංවර්ධනය කරන්න කරුණා කළා මේ කැලේ ඉතුරු කරගෙන ඕන තරම් ඌණ සංවර්ධිත ඉඩම් තියෙනවා. මේ රතු නහපුලුවා මේ හඬ කවුද ප්‍රකාශ කරන්නේ? කාටද මේ සතුන්ට ඇවිල්ලා ප්‍රකාශ කරන්න පුළුවන්ද? බෑ. අපි සංවේදී පරිසරයට ආදරණ මේ ඇවිල්ලා ඉන්න සිය ගණනක් වූ සංවේදී හදවත් ප්‍රකාශ කරන්නේ කියා සිටින්නේ මේ ඔබලට පේන මේ පිටිපස්ස කැලේ ඉන්න රත්හුණු අපුලුව ඇතුළු ලෝකයක් වටින රත්හුණු අපුලුව ඇතුළු සතුන්ගේ ජල උල්පත්වල වටිනා ශාකවල හඬ. ජනාධිපතිතුමාට මේ පණිවිඩය යන්න ඕන. ජනාධිපතිතුමාට මේ පණිවිඩය ගිය දවසට තමයි මේක රිවර්ස් වෙන්නේ. මට හිතෙන විදිහට මේ අත්දැකීම් සහ රටේ සිදුවෙන සිදුවීම් දිහා බලද්දී අපිට තේරෙන්නේ මේ පණිවිඩය ආයුත්තේ සංවේදී සහ
මිනිසුන්ගේ සහ සතුන්ගේ ගහකොළ පරිසරයේ අනුවේදනීය තත්ත්වයෙන් ඉන්න එකම පුද්ගලයා ජනාධිපතිතුමාට ගිහිල්ලා කැලය මේ ගස්වැල් මේ ජල උල්පත් මේ රත්මුණව පුලුව ඇතුළු සියලු සතුන් බේරා ගැනීමට වාසනාව ධෛර්ය ලැබේවා. මේක ඇත්තටම නියම වශයෙන් රාජ්‍ය ප්‍රකාශයක් විදියට සංරක්ෂිත කැලයක් විදියට ගැසට්ටයක් විදියට මේ ප්‍රකාශයට පත් කිරීමට අපි මේ පැමිණ සිටින සියලු දෙනා වෙනුවෙන් මම ඉල්ලලා සිටිනවා. බොහොම වටින පරිසර කලාපයක් විදිහට තේරුම් ගත්ත දියගම වනාන්තරය ගැන තමයි මේ අද රැස් වෙලා මෙතන කතා කරන්නේ. මෙතන ඉන්නවා ගස්වැල් සහ සත්තු පරිසරය ඒ කාටවත් ඔය කතා කරලා කියන්න පුළුවන් කමක් නැහැ. ඉතින් ඒ වෙනුවෙන් හඬ තමයි අපි මේ නගන්නේ. මේ ඇවිල්ලා ඉන්න සියලුම ජනතාව පරිසරය වෙනුවෙන් ඇවිල්ලා ඉන්නේ. අපේ කාගේවත් දේශපාලනික අරමුණක් නැහැ. පහුගිය දවස්වල මම හිතන්නේ ලොකු ප්‍රචාරයක් ගෙනිච්ච මේක දේශපාලනික කරන්න බොහෝ දෙනා දැඟලුවා. අපේ පක්ෂයේ පරිසරය අපිට පක්ෂ පාට නැහැ. ඉතින් අපි ස්වාධීන පුද්ගලයා හැටියට මේ ඇවිල්ලා ඉන්න සියලු දෙනා ඒක මම හිතන්නේ තහවුරු කරනවා. අපිට උවමනාව තියෙන්නේ මේ සංවේදී පරිසර කලාපය බේරා ගැනීම ඇරෙන්න අපේ වෙන කිසිම පුද්ගලික අරමුණු නැහැ මෙතන. මේ වැඩි කරන්න පුළුවන් එකම පුද්ගලයා තමයි සංවේදී පුද්ගලයා තමයි රටේ ජනාධිපතිතුමා පළමු පුරවැසියා. අපි එතුමාගෙන් ඉල්ලන්නේ මේක ගැසට් එකකින් තීරණය කරපු කතාවක්. ඒ හින්දා කාගවත් වාචික ප්‍රකාශයකින් අපිට සෑහීමකටපත් වෙන්න බෑ. අපිට ඕනකම තියෙන්නේ මේක ගැසට් එකකින් නැවත රිවර්ස් කරන්න. ඉතින් මම හිතන්නේ ඔය ආපු ඇමතිවරු සහ සියලු දෙනා මේක පාර්ලිමේන්තුවේ කතා කරලා ගැසට් එකකින් අපිට වනජීවි දෙපාර්තමේන්තුවට වන් සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ පවර්ලා දුන්නා නම් මම හිතන්නේ ඒකේ නීති 50 අනුව මේක සංරක්ෂණය කරන්න පුළුවන්. අපි දැකලා නැහැ කොහෙවත් ක්‍රීඩා අමාත්‍යාංශය යටතේ කොහෙවත් කැලෑ සංරක්ෂණය වෙනවා. එහෙනම් මේක නියමිත ආකාරයක නියමිත නීති පද්ධතියක මේක සංරක්ෂණය වෙන්න ඕනේ. මම හිතන්නේ ඒක කරන්න පුළුවන් ජනාධිපතිතුමාට සහ ඒ ගැසට් එක රිවර්ස් කිරීමෙන් පමණයි. මම හිතන්නේ ඒක ඉක්මනට අපි බලාපොරොත්තු වෙන එක වෙයි කියලා. දියගම වනාන්තරය වටින විශ්වවිද්‍යාල සිසුන් විදියට අපට ඇත්තටම මේ වනාන්තරේ ගොඩක් වාසි තියෙනවා. මොකද මේක තමයි සම්පූර්ණ මේ අවුවට තියෙන පරිසර පද්ධතියම සිසිල් කරන්න දායක වෙන්නේ. මේ පරිසරයේ පහස අනාගතයට ලබන්න බලාපොරොත්තු වෙන සිසුන් විදියට අපි ඉල්ලන ප්‍රධානම දේ වෙන්නේ මේ පරිසරය අපිට රැක දෙන්න කියලා. මොකද මෙවන් පරිසර පද්ධතියක් රැකීමෙන් තමයි ඒක අනාගතයට සුරක්ෂිත වෙන්නේ. ඒ අනාගතයටත් ඇත්තටම වැදගත් වෙන්නේ. මොකද රත්තුන හපුලුව වගේ මේ වගේ අලුත් සත්ත්ව විශේෂ ඉන්නවා. එතකොට මේක ඇතුලේ තව හොයාගත්ත කුරුළු විශේෂ ඉන්නවා. මෙන්න මේ පිරිස රැකෙන එකෙන් තමයි මතු අනාගතේම තීරණය. අපි දන්නවා මේ අයහපත් කාලගුණ තත්ත්වයන් එක්ක ශ්‍රී ලංකාව ඇතුලේ ගොඩක් විපර්යාස වෙනවා. නමුත් පරිසර පද්ධතිය මනවින් පාලනය කර ගැනීමෙන් මනවින් ආරක්ෂා කර ගැනීමෙන් අපිට පුළුවන් වෙනවා මේ අයහපත් කාලගුණ තත්ත්වවලට උනත් ඉතාමත් හොඳින් මෝර දෙන්න. ඉතින් ඒ සඳහා අවශ්‍ය වෙන ප්‍රධාන දෙයක් තමයි මේ දේවල් ටික සංරක්ෂණය කරගෙන ඉතින් බලධාරීන්ගෙන් ජනාධිපතිතුමාගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා මේ දියගම පරිසර පද්ධතිය ආරක්ෂා කරලා දෙන්න කියලා මතු පරපුර වෙනුවෙන් ශ්‍රී ලංකාවේ අනාගතය වෙනුවෙන්.